හැමෝටම ඉතා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ගිය ඕඩර්ස් ටික බලන්න තමයි ඇවිල්ලා ඉන්නේ ළමයි. මේකේ තියෙනවා ගොඩක් හොඳ ඕඩර්ස්. ඕගොල්ලන්ට ලොකු අයිඩියාස් අරගන්න පුළුවන්. කොහොමද සොයලකියාවක් ඕගොල්ලොත් ආරම්භ කරන්නේ කියන එක දැනගන්න. එතකොට මේකේ ඉස්සෙල්ලාම මම පෙන්නන්නේ ලොකු සෙරප්පු ඕඩර් එකක්. මේකේ කළු පාට සෙරප්පු වලට අමතරව සුදු පාට සෙරප්පු ජෝඩු දෙකක් ඉල්ලලා තිබ්බා. කළු පාටින් වැඩිපුරම යන සයිස් වලින් වැඩිපුර ඉල්ලලා තිබ්බා 5 6 7. අනිත් සයිසස් වලින් නෝමලි විදිහට දාලා තියෙනවා අඩුවෙන් ටිකක්. මේ දරුවා මේ පළවෙනි පාර නෙමෙයි ළමයි මේක කරන්නේ. මේ මං හිතන්නේ හතරවෙනි පාර හරි පස්වෙනි පාර හරි තමයි බඩු ඕඩර් කරේ. මේකෙන් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් දේ තමයි ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරන්න පටන් ගන්න. සාමාන්‍ය ඉස්සෙල්ලාම පටන් ගන්නකොට සරප්පු ජෝඩු 5කින් 10කින් පටන් ගත්තා නම් හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට විකුණන ක්‍රමය අල්ලගත්තට පස්සේ ක්‍රම ගොඩාක් තියෙනවා විකුණන්න පුළුවන්. ඒ ක්‍රමය අල්ලගත්තට පස්සේ ඕගොල්ලන්ට මේක ඉතා ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. මේ තියෙන තවත් ඕඩර් එකක්. මේ නම් පළවෙනි පාර ගත්ත ඕඩර් එකක්. ඩිසයිඩ් කළේ මම මේකේ ඔක්කොම ටික එයා සෙරප්පු ජෝඩු ගාන විතරයි කිව්වේ. ඊට පස්සේ ලස්සනට වැඩිපුරන් ඩිසයින් වලින් මේක ඩිසයිඩ් කරලා තියෙනවා. මේකෙදි ඔක්කොම කෝඩ් දාලා තියෙන සෙරප්පුව ගොතන්න පුළුවන් වෙන විදිහට. මේකේ මේ 3 layer මල තියෙනවා. ඒ මලට ඔක්කොටම ගැලපෙන්න තමයි දාලා තියෙන්නේ කෝඩ්. එතකොට ඕගොල්ලන්ට මල මැද්දට අලවලා දෙපැත්ත කෝඩ් කරා නම් නැත්නම් කෝඩ් කරලා පබළු දාලා ඩිසයින් 3-4ක්. ඒ කියන්නේ නෝමලි ඩිසයින් අපි තියෙනවානේ බේසික් ඩිසයින් ටිකක්. අන්න ඒ ඩිසයින් 3-4ක් එකම සෙරප්පු ජෝඩුවේ දාන ළමයි හොඳට විකුණ ගන්න පුළුවන්. ගානේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ළමයි මේ පබළු ඩිසයින් එක තවත් දෙයක් කියන්න ඕන පුතේ. මගේ කටහඬ වෙනදටත් වඩා අහන් ඉන්න අමාරු ඇති. වෙනදටත් අහන් ඉන්න අමාරුයි. පොඩ්ඩක් ගුරුසු හන්දා දැනට ඊට වඩා වැඩි මට පොඩ්ඩක් සනීප නැහැ. ඒ හන්දා ඒ ගැන හිතන්නේ නැතුව පුතේ මම මේකෙන් දෙන අයිඩියා එක අරගන්න බලන්න. තවත් දෙයක් තමයි පුතේ මේ පබළු ඕනමන්ට් එක. මේ ඕනමන්ට් ඕගොල්ලන්ට හදලම තමයි එන්නේ. ඕගොල්ලන්ට ඕන හදාගන්න බඩු අරගන්නත් පුළුවන්. නමුත් මම හිතනවා හදපු එක අරගත්තොත් ඕගොල්ලන්ට පහසුයි කියලා. කාලය ඉතුරු වෙනවා කියලා. මේ තියෙන ළමයි බෙඩ්ෂීට් ඕඩර් එකක්. මේක ඔෆර් එකක් නෙමෙයි. මම ඔෆර්ස් දෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඩෙලිවරි ෆ්‍රී. නමුත් මේක ඔෆර් එකක් නෙමෙයි. ඒ වයින් පිට අරගත්ත ඕඩර් එකක්. මේකේ සිංගල් බෙඩ්ෂීට්ස් දෙකයි. ඒ කියන්නේ 6යි 3. බෙඩ්ෂීට්ස් දෙකයි 6යි 3 ඇඳවල වලට දාන්නත් පුළුවන් ළමයි. මේක පෙරවන්න අරගන්නත් පුළුවන්. අපි ඇඳවල වලට දාන එක විතරක් නෙමෙයි කරන්නේ. පෙරවන්නත් රෙදි වුණනේ. ඊට අමතරව 90යි 72. 90යි 72 කියන්නේ 6යි 6 ඇඳවල වලට පාවිච්චි කරන්න පුළුවන් බෙඩ්ෂීට් එක. ඒවෙන් දෙකකුත් දාලා තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවලමයි මම ස්ලිපර් අයිටම්ස් මුකුත් COD කරන්න නැහැ පුතේ. හේතුව මට ස්ලිපර් අයිටම්ස් පැක් කරන්න ගොඩක් වෙලා යනවා. ඒ හන්දා ඒක COD කරන්නේ නැහැ. නමුත් බෙඩ්ෂීට්ස් අයිටම් COD කරනවා. ඔයගොල්ලන්ට ඕන වෙලාවක බෙඩ්ෂීට් ඕන ඔෆර් එකක් හරි ඔෆර්ස් වලින් පිට හරි ඕන දෙයක් මගෙන් COD විදිහට අරගන්න පුළුවන්. මේ තියෙන තවත් ලස්සන ඕඩර් එකක් ළමයි. මේකේ රිබන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඔක්කොම එකයි කාලා රිබන් තියෙන්නේ. අනිවාර්යෙන් පුතේ අපි රිබන් වලින් මොන හරි කරනවා නම් ඒ කියන්නේ දීර්ඝ කාලීන පැවැත්මකට මම කියන්නේ දීර්ඝ කාලීන කියන්නේ මහා කාලයක් හෙයා බෑඩ් කොට දාන්න නැහැනේ. අඩුමතරේ මාස 6ක්වත් අලුත් විදිහට තියාගන්න නම් ග්‍රොස් ග්‍රේන් රිබන් එකෙන් තමයි අපි ඩිසයින් කරන්න ඕන. බෝ හරි මොන වගේ ඩිසයින් හැදුවොත් ග්‍රොස් ග්‍රේන් එක. ඒ කියන්නේ මැද්ද ඉරක් ගිය ගණකම් රිබන් එක තමයි පාවිච්චි කරන්න ඕන. ලස්සනට නීට් එකට අපිට ඒකෙන් හොඳ නිමාවක් අරගන්න පුළුවන්. ඊළඟට ළමයි බෙඩ්ෂීට් ඕඩර් එකක්. මේක ඔෆර් එකක් තමයි මගෙන් අරන් තියෙන්නේ බෙඩ්ෂීට් 4ක. නමුත් ඒකට තව පොඩි බඩු ප්‍රමාණයක් ඇඩ් කරගත්තා. ඒ කියන්නේ එක බෙඩ්ෂීට් එකකට කොටවර දෙක ගානේ කොටවර 8ක්. ඊට අමතරව ලොකු සර්වියට්ස් ඇඩ් කරලා තියෙනවා මේකට. මේක සර්වියට් එකක් අඟල් 19.5 දිග 19.5 අඟල් පළල අඟල් 19.5යි. ඊට පස්සේ 54-80 කියන ළමයි ඩබල් සයිස්. ඒ කියන්නේ 6යි 4යි අතර පාවිච්චි කරන්න පුළුවන් බෙඩ්ෂීට් තමයි මෙතන තියෙන්නේ. මේ ඔක්කොම ළමයි ඕගොල්ලන්ට දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන් 100% cotton හොඳම හැන්ඩ්ලූම් එක. වොෂින් මැෂින් දාලා උනත් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ට. මේ විදිහේ ඩබල් බෙඩ්ෂීට් 4ක් බෙඩ්ෂීට් 4 විතරක් ඩෙලිවරි ෆ්‍රී කරලා ඕගොල්ලන්ට ලංකාවේ ඕනම තැනකට ප්‍රවාහනය නොමිලේ කරලා රුපියල් 3300කට අරගන්න පුළුවන්. ඉතින් ළමයි මේ ඕඩර් එකේ කොට්ටුවර වලට අමතරව තව 100% cotton towel තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. plain colors වලින් තමයි 100% cotton එක එන්නේ. ඒ towel එකකුත් දාලා තියෙනවා medium size එක. ඒ කියන්නේ ලොකුම size bath towel එක නෙවෙයි. ඊට පොඩ්ඩක් දෙවෙනියට අඩු size එක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ලස්සන ස්ලිපර් ඕඩර් එකක් පළවෙනි පාර තමයි මේ ළමයා කරන්නේ. රිස්ක් එකක් අරගෙන ඒ කියන්නේ යට කඩයක් තියෙනවා කියලා කිව්වා. ඒ කඩේ දාලා මේ ටික විකුණන්න පුළුවන් කියලා කිව්වා. ඒ හන්දා තමයි මේ ප්‍රමාණය අරගෙන තියෙන්නේ. ඊට අමතරව කොණ්ඩ කටු වගේක් හදන්නත් කොණ්ඩ කටුන පොඩි ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ස්ලිපර් ඩිසයින් ටික මගෙනුත් අයිඩියා එකක් අරගෙන වැඩිපුර ඩිසයින් වලින්
තමයි මෙයාට හදලා දාලා තියෙන්නේ. කොණ්ඩ කටුවට ළමයි ලස්සනට හොඳ පෙනුම එන්න ඩිස්ප්ලේ කාඩ්ස් කවර්ස් ඔක්කොම ටික දාලා තියෙනවා. ඊට අමතරව මේ වගේ 3 layer flower එක තියෙනවානේ. අන්න ඒ flower එක ගොතන්නත් රෝස පාට නූලක් ඇඩ් කරලා තියෙනවා. ඕගොල්ලන්ට මම ගොඩක් වෙලාවට නූල් ඇඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ වෙන රෝස පාටින් මල් එහෙම නැත්තම් ඒ කියන්නේ තව රෝස පාටකින් ඩිසයින් එකක් කරන්න නැත්තම් අනිවාර්යෙන් ලූස් කෝඩ් වලින් මම ඕගොල්ලන්ට දානවා. සම්පූර්ණ කෝඩ් එකක් දාන්න නැතුව රෙදිපටි ඩිසයින් එක ළමයි තරුණ ළමයින්ගේ අතර ඒ කියන්නේ ක්ලාස් යන දරුවෝනේ අපේ O level A level අන්න ඒ ළමයින්ගේ හොඳ ඉල්ලුමක් තියෙනවා ඇඳුමේ පාටට ලස්සනට මැච් වෙන්න සෙරප්පු දෙක දාන්න. ඊළඟට තියෙන ටිකක් පොඩි ඕඩර් එකක් ළමයි මේ වගේ ඕනමන්ට්ස් ටික තමයි අරගත්තේ මගෙන්. ඊට අමතරව මල්ටි බෝන් ගම් එකක්. ඕගොල්ලන්ටත් මේ වගේ ලස්සන පබළු ඕනමන්ට්ස් ඕන නම් ස්ලිපර් ඩෙකොරේට් කරගන්න මගෙන් අරගන්න පුළුවන්. මේ ඩිසයින් වලට අමතරව තව ගොඩාක් ඩිසයින් තියෙනවා කැටලොග් එකේ බලා ගන්න පුළුවන්. ඊළඟට පුතේ මෙන්න මේ රිබන් මාල් ටික මේක සෙරප්පු ඩෙකොරේට් කරන්න තමයි අරගන්නේ. කොළවැල ඩිසයින් එකට අලවන්න. මේක අපිට හෙයා බෑන්ඩ් ඩිසයින් කරන්න තලවන්න පුළුවන්. කොළවැල හෙයා බෑන්ඩ් එකේ ඩෙකොරේට් කරලා ඊට පස්සේ එතනට මල් අලවලා ලස්සන ඩෙකොරේට් කරන්න පුළුවන් හෙයා බෑන්ඩ් එකත්. මේකේ මේ මල් ටික විතරයි ළමයි ඕඩර් එකට දාලා තියෙන්නේ. මේ කලර්ස් වලින් යාට සෙරප්පු වලට තමයි ඩෙකොරේට් කරන්නේ. මේ දිගටම මගෙන් බඩු ගන්න ළමයෙක්. ඒ වගේම තමයි පුතේ හැමෝගෙම ඕනම ඕඩර් එකක්. ඒ කියන්නේ ලොකු වුණත් පොඩි වුණත් මම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඕගොල්ලන්ට අහන ඕන දෙයකට උත්තර දෙනවා. මේක ඕගොල්ලෝ දන්නවා. ඒ හන්දා ඕඩර් එක සෙරප්පුවද දෙකක්ද ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න තියෙන ඕනම උත්සාහයකට මම උදව් කරනවා.